පුරුදු විදිහටම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් ප්‍රොඩක්ෂන් වෙතින් ගිරේ නෑ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ අත්‍තරම අද මට ගොඩක් සතුටු දවසක්. ඉතින් ඒකට හේතුව මම කියන්නම්. ඉතින් ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට මගේ channel එක පටන් ගත්ත දවසේ ඉඳන් මම ඔයාලට එක දිගට වීඩියෝස් අරන් ගිහලා තියෙනවා. නමුත් මේ මාස දෙක තුනක වෙලාවක ඉඳන් මගේ channel එකේ හරියාකාර වීඩියෝ එකක් වැටුන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව උනේ සුවඳ කුඩු එක ජීවම් කරන වැඩ කටයුතුත් එක්ක යෙදිලා හිටියා. ඒකත් එක්කත් පොඩක් හිර වුණා. ඒත් එක්කම තමයි මගේ කැමරා එකේ බැටරිය පොඩි ප්‍රශ්නයක් ආවා. ඉතින් ඒක ෆික්ස් කරන්න මම try කරා. නමුත් මට සාර්ථකව ඒ කැමරා එක හදාගන්න බැරි වුණා. ඉතින් ඔහොම ඉන්නකොට මට පිටරට කෙනෙක් කතා කරලා එයාට යම් කිසි දෙයකට සූර්යයක් අවශ්‍යයි කිව්වා. ඊට පස්සේ මම සූර්යයක් සහ සුවඳ කුඩු එකක් ජීවම් කරලා යවුවා. යවලා ටික දවසක් යනකොට එයාට ඒ සූර්යයේ බලය ඇත්තටම එයාට දැනුණා. ඉතින් ඒ දැනෙච්ච නිසා මාත් එක්ක සහෝදරකමක් ඇති කරගත්තා. ඉතින් අපි හැමදාම කතා කරනවා කෑවද බිව්වද කියලා අහනවා. ඉතින් මේ විදිහේ සහෝදරකමක් ඇති වුණා. ඇති වෙලා යනකොට එයා මේ ඇහුවා ඇත්තටම මොකද්ද වෙන්න ඕනේ කියන එක. ඉතින් ඊට පස්සේ මම කිව්වා මේක ඇත්තටම ඔයාලා වෙනුවෙන් ලැබිච්ච දෙයක්. දැන් මම පෙන්වන්න යන්නේ. ඉතින් මම කිව්වා මෙහෙමයි මගේ channel එකේ වීඩියෝස් දාන්න බෑ කැමරාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඊට පස්සේ එයා හා කියලා ටික දවසක් ඉඳලා ආ දන්නවද මගේ channel එකට මොකද්ද ලැබුණේ කියලා. ඇත්තටම මෙන්න මේ ෆෝන් එක මට ලැබුණා. පේනවද? Samsung ලගේ අලුත්ම ෆෝන් එක Galaxy S25 Ultra එක. එතකොට මේක ලංකාවෙන් 4.68ක් විතර ගාණක් වෙනවා. ඉතින් ඔයා හිතනවද මෙහෙම කෙනෙක්ට තවත් කෙනෙක් උදව් කරයි කියලා? රුපියල් 100කින්ද 100කින් නම් කමන්නේ ලක්ෂ 4.68කින්. ඉතින් මේක ඔයාලට ලැබුණ තෑග්ගක් කියලා හිතන්න. මොකද මේ channel එකෙන් ගොඩක් ඔනිදන් වලින් අමාරු වැටිච්ච මිනිස්සුන්ව මම බේරගෙන තියෙනවා. එතකොට හොර ස්කෑන් කාර්යෝ මැෂින් විකුණන කාර්යෝ ඒ මිනිසුන්ට අමාරු වැටෙන්න ගිහිල්ලා මම බේරගෙන තියෙනවා. ඉතින් මේ වීඩියෝ හදන්න මේ ෆෝන් එක ලබා දුන්නට එයාට ගොඩක් පිං. හරිද? මොකද තවත් ඉදිරියේදී අමාරු වැටෙන මිනිස්සු මට මේ channel එක හරහා බේර ගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 4.68ක් කෙනෙක් තවත් කෙනෙකුට දෙන්න හිත හදා ගන්නවා කියන්නේ අතර මම නම් හිතන්නේ මට නම් බැරිව ඇති. හරිද? ඒ වගේ උතුම් මිනිස්සෙක් මේ වගේ දෙයක් channel එකට ලබා දුන්නා කියන්නේ ඔයාට ගොඩක් පිං. හරිද? මේක මං වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි. මේ ලංකාවේ සියලුම දෙනා වෙනුවෙන් මගේ channel එක බලන සියලුම දෙනා වෙනුවෙන් කරපු උදව්වක් කියලා මං හිතනවා. ඉතින් මියගේ ඥාතීන්ට හැදු වැඩු දෙමව්පියන්ට මේ සියලුම දෙනාට පින් සිද්ධ වෙන්න ඕනේ, වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි කරන කියන රැකිරක්ෂා දියුණුවෙන් දියුණුවටපත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මගේ channel එකට දැන් මාස 3කට විතර කලින් මෙන්න මේ මයික් එකක් මට ලබා දුන්නා. ඒත් පිටරට සහෝදරයෙක් තමයි ඒක ලබා දුන්නේ. ඉතින් ඒක තමයි දැන් මේ මම පාවිච්චි කරන්නේ. එයාටත් මම සුර දෙකක් සහ සුවඳ කුඩු එකක් යව යම් කිසි ප්‍රශ්නයකට. ඉතින් නම් ගම් කියන්න එපා කිව්වා. ඉතින් ඒක කිව්ව නිසා මම නම් ගම් කියන්න යන්නේ නැහැ. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. ඒත් එක්කම ඇත්තට මේ දෙන්නටම වැඩි වැඩියෙන් දියුණු වෙන්න වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මම මේ වීඩියෝ එකේදී ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයාලට මම අද වීඩියෝ එක හැදුවේ ඔයාලට ඉතාමත් වැදගත් කාරණාවක් කියන්න මේ වැදගත් කාරණාව වගේම ඔයාලා ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අංග සම්පූර්ණ නිවසක් තියෙනවා මයංගන ප්‍රදේශයේ. ඉතින් මේක අක්කර 5කින් සමන්විත ඉඩමක්. ඉතින් ඒක ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඉඩමේ විස්තර ටික ඔන්න උඩින් වැටෙනවා. ගෙයක් තියෙනවා. කුඹුරු අක්කර 1මාරක් තියෙනවා. ඔක්කොම ඉඩම අක්කර 5යි. මයංගනේ ඉඳන් මයංගන නගරේ ඉඳන් කිලෝමීටර් 7ක දුරින් තමයි ඉඩම තියෙන්නේ. ඉතින් මේක සංචාරක හෝටලයක් වගේ දෙයක් කරනවා නම් මේ ඉඩම ඉතාමත් වැදගත් වෙයි. ඉතින් ඒකත් මම මේ වීඩියෝ එකේ දතක් කරන ඔන්න ඒ ගෙදර සියලුම ෆොටෝස් ටික වැටෙන උඩින් බලා ගන්න පුළුවන්. ඔයාට ගන්න අවශ්‍ය නැහැ. ඊටාම සුළු මුදලකට මෙයාලා ලබා දෙන අක්කර 5ක් කුඹරකුත් තියෙනවා. ඉතින් ලස්සනට ගේ හදලා තියෙනවා. ඔන්න උඩින් ෆොටෝස් ටික බලා ගන්න පුළුවන් වැටෙනවා. කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. කන්ටැක්ට් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම මෙහෙමයි සාමාන්‍යයෙන් මේ වගේ මම වීඩියෝස් දාන්නේ නැහැ. මම බෝකර් කෙනෙක් නෙවෙයි. කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි මේක දැම්මේ. මොකද මයංගනේ සොරබෝර වැව අසල තමයි මේක තියෙන්නේ. ඊටාම ඉක්මනින් එක සංචාරකයෝ ගැවසෙනවානේ. ඉතින් ඒ නිසා හොටල් එකක් වුණත් මෙතන දාගන්න පුළුවන්. ඉතින් ඊටාම ලස්සන ගෙයක්. අක්කර 5කින් සමන්විතයි. කුඹුරුත් තියෙනවා. ඒ ඉඩමටම කුඹුරකුත් තියෙනවා. නිරවුල් ඔප්පු කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න කන්ටැක්ට් නම්බර් එක මම දාන්නම්. කන්ටැක්ට් නම්බර් එකට කතා කරලා ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ කියන ගානට තව අඩු කරගන්න පුළුවන්. කතා කරන්න මගේ නම්බරේ මම දාන්නම්. ඒකටත් මට බලන්න මොන හරි තොරතුරක් දැනගන්න එයාලගෙන් බැරිනොත් මම කන්ටැක්ට් කරලා දෙන්නම්. මගේ නම්බරේ මම දාන්නම්. ඉතින් ඒකත් මතක් කරන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක හැදුවේ.
බලන්න කතා කරලා ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ ඉඩම මයංගන ප්‍රදේශයේ ඉන්න කෙනෙකුට නම් තවත් ගොඩක් වැදගත් වෙයි. පිට කෙනෙකුට උනත් ගැටලුවක් නැහැ. නිරවුල් ඔප්පු බැංකු ලෝන් එකක් උනත් බැංකුවේ තියලා ගන්න පුළුවන්. මුදල් අඩුපාඩුවක් තියෙනවා නම් ගයක් තියෙනවා, කුඹුරක් තියෙනවා, අක්කර 5කින් සමන්විත සුපිරිම සුපිරි ඉඩම් කෑල්ලක්. ඉතින් හොටෙල් එකක් එහෙම ගහනවා නම් ඒක නියමෙටම තියෙනවා. ඉතින් මෙන්න මගේ පරණ ෆෝන් එක. දැන් ඉතින් මේකට මට සමුදෙන්න වෙනවා. මොකද මේකේ WhatsApp එහෙම වැඩ කරන්නේ නැතුව පොඩි ප්‍රශ්නයක් ආවා, software ප්‍රශ්නයක් ආවා. ඒ නිසා මට මේක අයින් කරන්න සිද්ධ වුණා. ඉතින් එහෙම දුකෙන් ඉන්නකොට තමයි මට මේ වගේ රත්තරන් තෑග්ගක් හම්බුනේ. ඉතින් නැවතත් මම යාට ස්තුතිවන්ත වෙනවා. එතනින් එහාට ඔයාට මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නෙත් ඒ ෆෝන් එකෙන්. ඒ නිසා තමයි ෆෝන් එක පෙන්වුවේ නැත්තේ. ෆෝන් එක මම සෙටප් කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ ෆෝන් එකෙන් තමයි ඔයාලට වීඩියෝස් අරන් ඉන්නේ. දැන් කැලේ ගිහිල්ලා නිදන් හොයන්න ඒ ඕන දෙයකට මට මේ ෆෝන් එක යූස් කරන්න පුළුවන්. මෙහෙමයි මම නිදන් පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැන හානි කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඔයාලට දැනුමක් දෙන්න, ඔයාලට යම්කිසි අදහසක් දෙන්න මේ channel එකෙන් ඔයාලට හුඟ ප්‍රයෝජනයක් මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද අනිත් තැන් වලට යනකොට කැමරා ආටෝගෙන යන්න ගියපුවාම මේක ලොකු කරදරයි. ඒක හරි අමාරුයි. ඉතින් කැමරාවත් ඒ විදිහට අයින් වෙච්ච නිසා දැන් මට මේ Samsung එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝත් හොඳ ක්වොලිටි එකට තියෙනවායි කියලා. ඉතින් නැවතත් ඒ සහෝදරයෝ දෙන්නට මේ ෆෝන් එක සහ මේ මයික් එක එව්වට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ දේවල් ලැබෙන්නේ මගේ තියෙන ඒ කියන්නේ මමත් ඊටම වාසනාවන්තයි සහ මගේ පුස්කොළ පොතේ බලය නිසා මට තවත් කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් නිසා තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් 4.68ක් නිකන් දෙන්නේ නැහැනේ කෙනෙක්. එතකොට විශ්වාසයක් ඇති වෙලා මගේ සුරේ ගැන විශ්වාසයක් ඇති වෙලා ඒක යම්කිසි ප්‍රතිඵලයක් ගන්නවට පස්සේ තමයි මේ වගේ දේවල් ලැබෙන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි. මොකද හොර බොරුවක් නොකර මේ වගේ ගමනක් එන්න ලැබිච්ච එක මට මාරම සතුටුයි. මේ ගිහාන් ප්‍රොඩක්ෂන් කියන channel එකේ මම ගොඩක් දෙනෙක් අඳුරගත්තා. ගොඩක් දෙනෙකුට උපකාර කරා. මැරෙන්න කියපු මිනිස්සු බේරගෙන තියෙනවා. ඒ වගේ ගොඩාක් උදව් කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරියේදීත් මම ඔයාලා වෙනුවෙන් ඉන්නවා. ඕන දෙයකට කතා කරන්න වගේ WhatsApp number එක තියෙනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න. ඉදිරියේදී ඉක්මනින් ඔයාලට හොඳ වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමු ගන්නවා. එතෙක් ඔයාලට සුබ දවසක්.